හායි යාළුවනේ අපි අද සිව්හලයා channel එකෙන් යන්නේ වැවේ පන්සලක් දකින්න. මේ වැවේ පන්සල පිහිටලා තියෙන්නේ බදුල්ල මහියංගනේ මාර්ගේ. මේ අපි ගමන් කරන්නේ බදුල්ල මහියංගනේ මාර්ගේ. මේ මහියංගනේ බදුල්ල මාර්ගයේ ටික දුරක් යනකොට අපට දකින්න පුළුවන් ජලාශයක් තියෙනවා. ඒ ජලාශයට කියන්නේ බ්ලොග්ගල්ඔය ජලාශය කියලා. දැන් මේ බ්ලොග්ගල්ඔය ජලාශය තමයි අපි මේ දකින්නේ. මේ බ්ලොග්ගල්ඔය ජලාශයේ අපි නිරීක්ෂණය කරා ඒ ජලාශය මැද තැනින් තැන තියෙනවා ඔබට ඔය ඈත පේන්නේ පොඩි පොඩි දූපත් කිහිපයක්. මේ දූපත් වලින් එකක තමයි ඔය වැවේ පන්සල කියන එක පිහිටලා තියෙන්නේ. අපි මේ කතාව ඇත්තද බලන්න ටිකක් නැවතුණා. ඒ නැවතිලා අපි මේ වැව නිරීක්ෂණය කරා. ඇත්තටම මේක විශාල ජල පරිමාවකින් යුක්ත විශාල ජලාශයක්. මේ ඈත දූපත් කීපයක් පේන්න තියෙනවා. මේ පේන දූපත් වලින් එකක තමයි මේ වැවේ පන්සල පිහිටලා තියෙන්නේ කියලා අපට තොරතුරු ලැබිලා තිබුණේ. අපි ඒ නිසා 17 වෙල ආරම්භ වන මේ ස්ථානයෙන් අපි කැලේට ඇතුළු වුණා. මේක භයානක ගමනක්. අලින් ඉන්නවා, වලස්සු ඉන්නවා, කොටි ඉන්නවා. නිසා මේ කැලේට ඇතුළු වෙන එක ගොඩක් භයානකයි. දැන් අපි මේ කැලේට ඇතුළු වුණා. මේ ඇතුළු වෙන හරියම අපිට දැක ගන්න පුළුවන් වුණා කිඹුලෙකු මේ වැවට වහිනවා. ඔබට ඡායාවක් පේනවා කිඹුලෙකු වැවට වහින ආකාරය. මේ සියලු තත්ත්වයන් තුළ අපි හිමිහිට කැලේ ඇතුළට ඇතුළු වේගෙන ගියා. ඒ යන්න තියෙන මාර්ගය ඊට දුෂ්කර වුණත් ඝන කැලේ ඉදිරියට අපි ගමන් කරා. මේ කැලේ කුඩා මාර්ගයක් තමයි තියෙන්නේ. මේ වැවේ පන්සලේ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩීම සඳහා යොදා ගන්න මේ මාර්ගය ඊට කටුක මාර්ගයක්. ඒත් ගොඩක් ලස්සනයි. අපි බයෙන් තමයි ඇතුළු වුණේ. මොකද මේ මාර්ගයේ දෙපස අලීන් සිටින බවට අපට පණිවිඩ ලැබිලා තිබුණා. අපි ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරා. මේ වැවේ පන්සල ඇත්තද බලන්න තමයි අපි මේ යන්නේ. මේක ඉතා ලස්සන ප්‍රදේශයක්. වටපිටාවම ඝන කැලෙන් වැවිලා තියෙන ප්‍රදේශයක්. අපි මෙහෙම යනකොට මේ මාර්ගය ඉදිරියෙන් ටිකක් වෙනස් ආකාරයට පොඩි කොන්ක්‍රීට් පටියක් ආකාරයෙන් මාර්ගයේ ඉදිරියට තියෙනවා. මේ මාර්ගයේ දිගේ අපි තවදුරටත් ඉදිරියට ගියා. විවිධාකාරයේ සතුන් විවිධාකාරයේ ශාක පිහිටලා තියෙන ජෛව විවිධත්වයෙන් ඊතා අනර්ග ස්ථානයක් තමයි මේ අපි පහු කර යන්නේ. හිරුවැලිය මදක් තැනින් තැන පතිත වුණත් සමහර තැන්වල ඝන කැලය තුලින් හිරුවැලිය පොළවට වැටෙන්නේත් නැහැ. අපි තවදුරටත් ඉදිරියට ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. තව ඉස්සරහට යනකොට අපි දකින්න ලැබුණා මේ ස්වාමින් වහන්සේ නමක් විසින් සිවුරක් අවුවට දාලා තියෙන ආකාරය. අපි මෙතනින් පැහැදිලිවම හඳුනාගත්තා මේ වැවේ පන්සලට යන පාර තමයි මේ වැවේ පන්සල තමයි ඉදිරියේ තියෙන්නේ. අපි තව ටිකක් ඉදිරියට ගමන් කරා. අපිට එකපාරම නෙත ගැටුනේ තව ටිකක් ඉදිරියට යනකොට මේ ජලාශය හරහා දිවෙන කොන්ක්‍රීට් පටිය දිගේ ගමන් කිරීමේදී අපට දැනගන්නට ලැබෙනවා එකපාරම දර්ශනය වෙනවා කුඩා පිළිම වහන්සේ නමක් ඉන්න පොඩි දූපතක්. මේ දූපත ඉතා ලස්සනට සකස් කරලා තියෙනවා. ඉතින් අපි මේ නිරීක්ෂණය කරා. මේ කුඩා කුටි 4ක් මෙහි පිහිටලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට බවුන් වැඩිම සඳහා සකස් කරන ලද කුටි. අපි තව ටිකක් ඉදිරියට ගමන් කරා. මේ දූපතේ කෙළවරේ අපගේ සෙවණැල්ලාවට එකී සෙවණැල්ලාව දැකලා මාළුන් කිහිප දෙනෙකු ඒ ජලයට ආවා. ඒ නිසා අපි ඔවුන්ට ආහාර ටිකක් දාන්න අමතක කරේ නැහැ. ඔවුන් පුරුද්දක් වශයෙන් මේ ස්ථානට පින්නපාතයෙන් ලබා දෙන ආහාර ගැනීම වෙන බවට තමයි අපට උපදෙස් ලැබුණේ. ඉතින් මේ වැවේ පන්සල ඊට හුදකලාව පිහිටලා තියෙන කුඩා පන්සලක්. එක් ස්වාමීන් වහන්සේ නමක් පමණක් දැනට වැඩ වාසය කරන නිදහස් සුවයෙන් සිටින ස්ථානයක්. ඉතින් මේ දූපත වටේ මේ වෙන විට ජලයෙන් පිරි ගොස් තිබෙන්නේ.
ස්වාමීන් වහන්සේ අපට දක්වන ආකාරයට මේ ස්ථානෙට අලීන් පවා ගොඩ වෙන ස්ථානයක්. මේ වගේ තවත් වීඩියෝස් බලන්න සිව්හෙලයා channel එක subscribe කරන්න.